ஆலயத்தை சுற்றி கொடி பரிபாலன சபையினர் உங்களை හෙල්ලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මම අද උදේව පටන් ගන්නම් good morning යාලුවනේ. කොහොමද ඉතින් හොඳින් ඉන්නවද? අද ඉතින් ඔයාලට thumbnail එක සැකරන ඉන්න ඇති ඉතින් වීඩියෝ එක කොහොමද අද වෙන්නේ කියලා ඉතින්. අද ඉතින් වෙසක් දවස් ඉතින් මයි 12. ඔයා වීඩියෝ එක බලද්දි නම් කවදාද කියලා දන්නේ නැහැ ඉතින් කීරද බාන්න නැහැ මම කොහොම කියන්නේ good morning, good afternoon, good evening, good night. යාලුවනේ අද ලොග් එක මෙන්න මෙහෙම. ඉතින් අපි ඉස්සෙල්ලාම වෙසක් දවස් කියන්නේ උදේම පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා ඊට පස්සේ දන්සල් යන දවසක් කියන්නේ කොහොමද දන්සල් වදින්න යන්න එපා. මම දන්සල් වන්දලා ඉතින් අද ඩේලොග් එකක් තමයි වෙන්නේ. දන්සල් වන්දලා ඊට පස්සේ ඔහොම රැට වෙසක් කුඩු එහෙම දිනවනේ බලන්න. එන්න ඊට පස්සේ ඒව ටික බලලා ඊට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඉතින් ඒ ලොග් එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔහොමද මම අද ලොග් එක වෙන්නේ. ඉතින් මුලින් වීඩියෝ එක මුලදීම කියන්නේ ඉතින් අපේ channel එක කියනනම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට මුලින්ම ලයික් එකකුත් දාලා වීඩියෝ එක බලන්න පටන් ගන්න. එහෙනම් යාළුවනේ පන්සලට ගිහින් සෙට් වෙන්න. යාළුවනේ ඉතින් අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන්නේ ඉතින් පන්සල වන්දින්න ඊට පස්සේ පන්සලේ වැඳලා තමයි ඉතින් ඊට පස්සේ තමයි යන්න ඕනේ. ඉතින් මං කිව්වා මට කියන්න මුතුනා ඉතින් මාත් එක්ක කලේ යාළුවෙක් කෙනෙක් කොහොම වෙන්නේ. එයා තමයි ඉතින් එන අපි පන්සල වැඳලා ඊට පස්සේ දන්සල් වන්දින්න. මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබේ යාළුවනේ ඉතින් පන්සල වැඳලා ඉවරයි. දැන් තියෙන දන්සල් වන්දින්න ඉතින් දන්සල් වැඳලා ඉතින් දන්සල් කොහොම තියෙනවද නැහැ. ඉතින් ටවුන් එකට ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. බණ්ඩාර ටවුන් එකට ගිහිල්ලාම තමයි බලන්න ඕනේ කොහොමද ඉතින් දන්නේ ඉතින්. අපි බලමු. මොනවා දන්සල් හම්බෙයිද දන්නේ නැහැ. ඉතින් රෑ වෙනකම් ඉතින් කොහොමද අද ඩේ ලොග් යන්නේ යන්නේ. 2 hours later යාළුවනේ ඉතින් අන්න මම සුපිරි දප් කරන්න ආවා. ඉතින් ඔන්න අපි රවුමක් ගහගෙන ඉද්දි අපිට කෝල් එකක් ආවේ. අයියා කෙනෙක්ගෙන් මෙන්න මෙතන මාල්ලි දන්සලක් තියෙනවා. ඉතින් අපි එතනට ගියා. මොකද්ද මේ දන්සල කියලා බලන්න. ඉතින් බලද්දි අයිස්ක්‍රීම් දන්සලක් කියලා. දැන් අපි පොලිමේ තමයි ඉන්නේ. දැන් ඉතින් තියෙන අයිස්ක්‍රීම් දන්සල වඳින්න. යාළුවනේ ඉතින් මම අයිස්ක්‍රීම් එකෙන් භාගයක් කාලා ඉවරනාට පස්සේ තමයි ඉතින් වීඩියෝ එක රෙකෝඩ් කරේ. අන්න ඉතින් බලන්නකෝ ජමිත් කරලා ඉතින් අයිස්ක්‍රීම් එක නම් අවුලක් නැහැ නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් පාල කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලත් ඉස්සෙල්ලාම කාපු දන්සල මොකක්ද කියලා. ඉතින් අපි නම් කෑවා අයිස්ක්‍රීම් දන්සලක් යාළුවනේ. අවුලකුත් නැහැ බෑ අයිස්ක්‍රීම් දන්සල නම් යාළුවනේ.
යාළුවනේ ඉතින් අපි ඔන්න රවුමක් ගහගෙන ඉතින් අර අයිස්ක්‍රීම් දන්සලත් කාලා ඉතින් අපිට ඊට පස්සේ අපි පොලිමක් දැක්ක යාළුවනේ ඉතින් මේ පොලිමට ගිහලා බලමු මොනවද මේ දන්සලේ තියෙන්නේ කියලා. 3 hours later. නෑ යාළුවනේ වෙන මොකුත් නෙවෙයි මේ දන්සලේ තියෙන්නේ. ඉස්සෙල්ලා තිබ්බ වගේම අයිස්ක්‍රීම් දන්සලක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මගේ කටහඬින් තේරුම් ගන්න පුළුවන් ඉතින් ඊයේ අයිස්ක්‍රීම් කාලා මේ කටහඬත් අමුතුයි. යාළුවනේ ඉතින් දෙවෙනි අයිස්ක්‍රීම් දන්සලේ අයිස්ක්‍රීම් එකක් කන ඉතින් ගැම්මට තමයි කන්නේ ඉතින් පේනවනේ. 1 hour later. හෝ යාළුවනේ කොහෙද යන්නේ? ඉතින් ඔන්න ඔයාලා ඉතින් ඉතින් මොකද්ද මේ දන්සල කියලා? මේ දන්සල ඉතින් ඔයාලට කියන්න බෑ මොකද්ද කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන් මොකක්ද දන්සල කියලා. යාළුවනේ මේකත් අයිස්ක්‍රීම් දන්සලක් ඉතින් ඔයාලා හිතන ඇති මම අයිස්ක්‍රීම් කනවා කියලා. නෑ යාළුවෝ ඉතින් මේ වෙලාවට තියෙන ඉතින් අයිස්ක්‍රීම් තමයි ඉතින් කන්නේ. ඔන්න බාණ්ඩ යාළුවනේ අපේ ජමිත් විශාල කරදරයක් වුණානේ මේක. ඉතින් යාළුවනේ ඔයාලා ඉතින් මම මේ ඉන්න මෙච්චර ඩබ් කරන්න කියලා ඉතින් ඩබ් කරන්න හේතුව තමයි යන්නේ මයික් එක ගෙනියන්න බැරුණා ඉතින් ගොඩක් අය සෙනග ඉන්න නිසා මයික් එක එච්චර මගේ ක්වොලිටි නැහැ වෙන මයික් එක ගන්න තමයි මේ ඩබ් කරන්නේ. ඉතින් යාළුවනේ මේ මොකද්ද මේ දන්සල? මේක නම් අයිස්ක්‍රීම් නෙමෙයි. මේක ස්පංචි දන්සලක් යාළුවනේ. ඉතින් බාණ්ඩකෝ මම ඉස්සරහට පෙන්නන්නම් මොකද්ද ස්පංචි දන්සල කියලා. අම්මා ශාන්තියේ ඔන්න යාළුවනේ මට හම්බුනේ ස්පංචි. ඔන්න බලන්න අපි යාළු සෙට් එක කනුද ස්පංචි. ඔය ඉන්නේ ජමිත්. ඔය ඉන්නේ ඉතින් අපිට මගදී සෙට් උනේ යාළුවේ. A few moments later. ඔන්න යාළුවනේ ඉතින් අපි දැන් යන්නේ ඉතින් මේ ටිකේ දන්සල් දැන් ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් පැල්ලහැ පැත්තේ. කියන්නේ බිදිනවා. ඉතින් බණ්ඩාරලි ඉන්න කට්ටිය නම් බිදිනවා කියන දේ දන්නවා. ඉතින් අපි ඔහොම ඔන්න ඔතන බොහොම උඩට නැගලා රේල් පාරක් තියෙනවා. රේල් පාර දිගේ ගියාම කෝවිලක් තියෙනවා. ඉතින් කෝවිලත් බත් දෙනවලු. ඉතින් බලමු අපි කෝවිලට ගිහිල්ලාත් මොකද තත්ති කියලා. එන යන් යන්නේ කොහෙටද? කෝවිලට. ஆலயத்தை சுற்றி கொடி කන්නවත් பரிபாலன சபையினர் உங்களை கேட்டுக்கொள்கிறார்கள். நன்றி. ඉතින් යාළුවනේ අපේ සෙට් එකට කෝවිලස්සට යන්න ඕනේ කිව්වා. ඉතින් මම ගියා නෑ යන් කෝවිලස්සට ගියා. අපිට කෝවිලස්සට යද්දී යාළුවනේ කැමරාව නම් ගෙනියන්න දුන්නේ නැහැ. ඒ කියලා නම් දන්නේ නැහැ ඉතින්. ඉතින් යාළුවනේ අපිට එළියේ ඉන්න කෙනෙක් කිව්වා ඇතුළට යන්න. ඇතුලේ ඕනම හේට්ට කැම දෙනවලු. ඉතින් මේ දෙමළ කට්ටිය ඉන්නේ ඉතින් සිංහල ඕන කෙනෙක්ට කැම දෙනවලු. ඉතින් අපි ආවා ඇතුළට. ඇතුළට ගිහින් දෙන යාළුවනේ ෆෝන් එක ගෙනියන්න වෙන්නේ නැහැ ඉතින්. 1 hour later. ඉතින් යාළුවනේ මම අපේ කළුවරයි. දැන් හරි. ඉතින් යාළුවනේ කෝවිලෙන් දුන්න බත් කෑලින් දැන් දන්සල් ගන්න ඕනේ අයිස්ක්‍රීම් දන්සලයි. ගන්න ඕනේ ස්පංචි දන්සල දුන්නේ. ඒ දන්සල් ටික විතරයි යාළුවනේ. දැන් බලමු තව ඉතින් මම දන්සල් ගිහලා ඉතින් අර ඇවෙන්න ඉන්නත් ඕනේ. ඒසක් පොඩින් බලන්න නැත්නම් ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. යාළුවනේ අපි දැන් ඉන්නේ. දැන් දන්සල් මොනවද දැන් ඉතින් ටවුන් එකට ගිහලා තියබන්න. ඉතින් ටවුන් එකට යන්න. යාළුවනේ ඉතින් අපි කට්ටිය ඇවිල්ලා මේ
යාළුවනේ මම පේනවනේ. පේනවනේ. දැන් අපිට ඔස්පෙන් view එක. ඊටකට තියෙන දා බලමු දවසක් මම මේ පාරේ වැඩි බණ්ඩාරලා යාළුවනේ දවසල් දෙන්නේ. දැන් බලමු කොහොම වෙයිද කියලා. මේ යාළුවනේ දැන් අපිට ආරංචියක් ආවා පිළින්න කිට්ටුවම මොනවද දන්සල? පිළිමල් දන්සලක් දෙනවා යාළුවනේ. ඒක දැන් පිළිමල් බොණ්ඩ තමයි එන්නේ. ඉතින් මේ පාර ලොකුවටම දන්සලක් තිබ්බේ නෑ යාළුවනේ. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ. रुको जरा सबर करो යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි දන්සල් තිබ්බේ. අර පිළිමල් දන්සලක් තියෙනවා කියන්නේ දන්සලක් නේ යාළුවනේ. ඉතින් දැන් අපි යන් වෙසක් කොඩු හිම එක එක වෙනට වඩා අවල් හොඳයි නේ වෙසක් කො එකක් කරගෙන පාර ඔක්කොම බලන්න අපි දැන් යන් වෙසක් කොඩු එක. කියලා ඉතින් යාළුවනේ මගල ඉතින් අද ලෝකයේ කිව්ව දේවල් අනිවාර්යෙන් පාල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාන්න යන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලුවා නම් ඉතින් වීඩියෝ එක ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් අපි channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් වීඩියෝ එකක් බලන්නේ. ඉතින් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගෙන notification වගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ආයෙමත් log එකකින් හම් වෙනකම් අදට අපි ගිහින් එන්න. මගේ අතට හැමෝටම ජය වේවා. பக்த அடியார்கள் காண ஆலயத்தை சுற்றி கொடி කල්ලවත්යයි පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසිරෙයි දෝ දැන් හදවත පුපුරයි